විවාහය කියන්නේ හැම කෙල්ලෙක්ගෙම ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන තැනක්. හැමදාම අම්මා ළඟටම වෙලා අම්මගේ උණුසුමේ හැදුණු දුවෙක් විවාහයෙන් පස්සේ තමන්ගේම කියලා අලුත් නිවසකට ගියාම දැනෙන තනිකම මොන වගේද? ප්‍රියසාද් පවුලේ බඩපිස්සී ශනුද්‍රි ප්‍රියසාද් ඊයේ ඇගේ ආදරණීය අම්මගේ උපන්දිනේ දවසේ මුහුණ පොතට එකතු කරපු සටහනක් දැකලා රසිකයන්ගේ දැස් කඳුලින් තෙත් වෙලා තියෙනවා. පසුගිය දවස්වල දිනේෂ් ගමගේ එක්ක විවාහ දිවියට ඇතුළත් වුණු ශනු දැන් ඉන්නේ තමන්ගේම කියලා ලස්සන ලෝකෙක. හැබැයි විවාහයෙන් පස්සේ ඇයට මුහුණ දෙන්න වුණු පළමු සංවේදීම අවස්ථාව තමයි ඇගේ අම්මගේ උපන්දිනේ සැමරුම. හැම අවුරුද්දකම උපන්දිනේ දවසේ රෑ 12 වෙද්දී අම්මා ළඟටම වෙලා සුබපතපු ශනුට මේ පාර තමන්ගේම නිවසක ඉන්න නිසා ඒ අවස්ථාව මගහැරිලා තිබුණා. ඒ නිසාම ඇය ජීවිතේ පළමු වතාවට අම්මට දුරකථනයෙන් කතා කරලා සුබපතලා හිත සසල කරන අපූර්ව සටහනක් එකතු කරලා තිබුණා. මගේ අම්මට සුබ උපන්දිනයක් වේවා. ජීවිතේ පළමු වතාවට තමයි මට ඔයාට කෝල් එකක් දාලා සුබපතන්න සිද්ධ වුණේ. මොකද මම දැන් ගෙදරින් ඈත ඉන්න නිසා. මම හැමදාම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාටයි තාත්තටයි හොඳ සෞඛ්‍යයක් සහ මනසේ සාමය විතරයි. ළඟදීම මුණ ගැහෙමු. මම ඔයාට ගුණක් ආදරෙයි කියලයි ශනු ලියලා තිබුණේ. විවාහයෙන් පස්සේ අලුත් ජීවිතේ පටන් ගත්තාම දෙමව්පියන්ගෙන් වෙන් වෙලා දැනෙන ඒ පාළුව වගේම ඔවුන් වෙනුවෙන් හිතේ තියෙන අපරිමිත ආදරය මේ කෙටි සටහනින් අපූර්වව පෙනෙනවා කියලා රසිකයෝ පවසනවා. මේ සටහන අන්තර්ජාලයට එක්වීමත් එක්කම ප්‍රියසාද් පවුලේ රසිකයින් දහස් ගණනක් ශනුගේ අම්මට උපන්දිනය වෙනුවෙන් සුබපතලා ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරලා තිබුණා. මව්පියන්ගෙන් වෙන් වුණත් ඒ ආදරය සදාකාලිකයි කියලා ශනු අපිට නැවතත් මතක් කරලා දෙනවා. විවාහ වුණු අලුත දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඉන්නකොට ඔබටත් මේ වගේ පාළුවක් දැනිලා තියෙනවද? ශනුගේ අම්මට උපන්දිනය වෙනුවෙන් සුබපතන්න පහලින් කමෙන්ට් කරන්න. කලා ලෝකයේ මෙවැනි උණුසුම් තොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.